ලක් පොළොවේ සතර කෝරළේ අභිමානය රැඳි මාවනල්ලේ කඳු ශිඛර අතර පිහිටි ඒ අසිරිමත් පුදබිම. ඒ තමයි අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය. අතීතයේ සිටම මේ පින්බිම හැඳින්වූයේ අමනුෂ්‍ය බලවේග පරාජය කරන යුක්තිය පසිඳලන උතුම් දෙවොලක් ලෙසයි. බුදු සසුන රකින්නට වරම් ලත් යක්ෂ සේනාවන් තමන්ගේ අණසකට යටත් කරගත් දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ බල පරාක්‍රමය සැබෑවක්ද? අද අපි මේ වීඩියෝවෙන් සොයා බලන්නේ විද්‍යාවට පවා පැහැදිලි කළ නොහැකි ඒ අසිරිමත් හාස්කම් සහ දැඩිමුණ්ඩ දෙවියන්ගේ සැබෑ ඉතිහාසය පිළිබඳවයි. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මේ වගේ අద్භූත සහ ඓතිහාසික කතා නරඹන්න. කවුද මේ දැඩිමුණ්ඩ දෙවියන්? බොහෝ දෙනෙක් උන්වහන්සේව හඳුන්වන්නේ යක්ෂ සේනාධිපති ලෙස. දේව පුරාණයට අනුව උන්වහන්සේගේ උත්පත්තිය අතිශය විස්මිතයි. උන්වහන්සේගේ පියා වන්නේ පූර්ණක නම් ප්‍රබල යක්ෂ සේනාධිපතියයි. මව එරන්දතිය නම් රෝමත් නාග කන්‍යාවයි. කුඩා කල සිටම අසීමිත ශක්තියකින් හෙබි මේ කුමාරයා දේව සභාවේ සිටින බලගතුම සහ නිර්භීතම චරිතය වුණා. දැඩිමුණ්ඩ යන නාමය උන්වහන්සේට ලැබුණේ ඇයිදැයි ඔයාලා දන්නවද? උන්වහන්සේගේ හිස දැඩි වූ බැවින් හෙවත් ගත් තීරණයකදී කිසිවෙකුටවත් වෙනස් කළ නොහැකි අධිෂ්ඨානයක් පවතින බැවින් උන්වහන්සේ දැඩිමුණ්ඩ ලෙස ප්‍රචලිත වුණා. උන්වහන්සේ සැරසී සිටින්නේ සුදු පැහැති වස්ත්‍රයකි. කරේ දිලෙනා නිල් මැණික් මාලයක් සහ අතේ රන් සෝලියක් දරා සිටින උන්වහන්සේ දේව සභාවේ සිටින ඉතාම ගාම්භීර දෙවි කෙනෙක්. ඉතින් යාළුවනේ, බෞද්ධ සාහිත්‍යයේ දැඩිමුණ්ඩ දෙවිඳුන් ගැන එන කතාව ඉතාම පුදුම සහගතයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වන මොහොතේ මාරයා තමන්ගේ අතිවිශාල සේනාව සමග බුදුන් වහන්සේ බිය කරන්න පැමිණියා. ඒ රෞද්‍ර මාර සේනාව දුටු සක් දෙවිඳුන් ඇතුළු සියලු දෙවිවරු බියෙන් පලා ගිය බවයි කියවෙන්නේ. නමුත් ඒ මොහොතේ බුදුන් වහන්සේ අසල නොසැලී රැඳී සිටි එකම වීරයා දැඩිමුණ්ඩ දෙවියන් පමණයි. උන්වහන්සේ තමන්ගේ සේනාව සමග මාරයාට එරෙහිව නොබියව සටන් කළා. මේ නිසාම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ශ්‍රී ලංකාද්වීපය තුළ බුදු සසුන ආරක්ෂා කිරීමේ වගකීම දැඩිමුණ්ඩ දෙවිඳුන් වෙත පවරනු ලැබුවා. හරි, ඉතින් යාළුවනේ, අලුත්නුවර දේවාලයට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැනෙන අමුතු බලයක් තියෙනවා. දේවාල භූමියේ ඇති අතිවිශාල ගල්ටැම් සහ බැමි දෙස බලද්දී මිනිස් බලයෙන් කළ නොහැකියයි හැඟෙන මේ දැවැන්ත නිර්මාණ පිටුපස ඇති රහස ඔයාලා දන්නවද? ජනප්‍රවාදයේ එන්නේ දැඩිමුණ්ඩ දෙවියන් තමන්ට සේවය කළ යක්ෂ සේනාවට අණකර මේ විශාල ගල් පර්වතය කඳු මුදුනට අද්දවා එක් රැයකින් මේ දේවාලය නිර්මාණය කළ බවයි. අදටත් දේවාලයේ ඇති ගල්ටැඹ යක්ෂයන් විසින් සිටුවන ලද්දයි කියලා පැතිමතුන් විශ්වාස කරනවා. මේ අසිරිමත් පුදබිමේ අදටත් යක්ෂයන්ට කරන අණසක පවතිනවා. අමනුෂ්‍ය දෝෂ ඇති අය දේවාල භූමියට ඇතුළු වන විටම ඔවුන්ගේ ශරීරය තුළ සිටින අමනුෂ්‍ය බලවේග බියෙන් වෙවුලන්න පටන් ගන්න ඒ නිසයි. යාළුවනේ, දැඩිමුණ්ඩ දෙවියන් කියන්නේ යුක්තිය පසිඳලන දෙවි කෙනෙක්. උන්වහන්සේගේ අතේ ඇති රන් සෝලිය අයුක්තියට දඬුවම් දෙන සංකේතය. තමන්ට වූ අසාධාරණකම් වලට යුක්තිය ඉල්ලමින් දහස් ගණන් ජනයා මෙහි පැමිණෙන්නේ අසීමිත විශ්වාසයකින්. බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ට විසඳාගත නොහැකි වූ ගැටලු අසාධාරණකම් වලට දැඩිමුණ්ඩ දෙවියන් ඉදිරියේ පඬුරක් රැඳ ප්‍රාර්ථනා කළ සැනින් සහනය ලැබුණු බවයි. ඉතින් යාළුවනේ, ඔයාලා දන්නවද වංචනිකයන්ට සහ බොරුකාරයන්ට නම් දැඩිමුණ්ඩ දෙවිඳුන්ගෙන් සමාවක් නැහැ.
ඒ අසිරිමත් බලය අලුත් නුවර පින්බිමේ අදටත් ජීවමානව තියෙනවා. ඔයාගේ හිතෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම්, දුකකින් ඉන්නවනම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ අඩවියට එන්න. ඔයාලට අනිවාර්යයෙන්ම පිහිට ලැබේ. විශ්වාසයෙන් ඉන්න. ඉතින් යාළුවනේ මේ අසිරිමත් දැඩිමුණ්ඩ දෙවිඳුන්ගේ කතාව සහ අලුත්නුවර දේවාලයේ හාස්කම් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලත් මෙහි ගිහිල්ලා ලැබපු අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ රටේ මේ වගේ ලස්සන උරුමයන් ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.